මචං කොහමද බත් පිඟන් දෙකක් වුණත් කන්න හැක් හරියක් තමයි මේ සැරේ හැදුවේ. කොස් ඇට වලින් හදලා තියෙන්නේ පට්ට ගුණයි. ටොප් බඩු හොඳයි මේව නම් හයි කෑවොත් රොයිත් නෑ. මේ වගේ පොතු ටික අයින් කරලා හදාගන්න පුළුවන්. මම අරගත්තු බඩු ටික පේනෝනේ. ඒ ටික හොඳට තෙලට දාලා රත් කරගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ මේක තෙලේ රත් වෙන අතරේ මම හාල් පොල් ඒව ටිකත් බැදලා අරගත්තා. හාල් පොල් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒකට තමයි මාරම ටේස්ට් එකක් එන්නේ හාල් පොල් දැම්මම පස්සේ. කහයි 3-5යි මිරිස් කුඩු පොඩ්ඩකුයි තමයි දාගත්තේ. දාලා මේක හොඳට හට්ටි අවලං කරගෙන තක්කාලි ටික ඊට පස්සේ මැදින් දාලා තමයි කොස් ඇට ටික දාලා කවරම් කරලා මේක දිය කිරි වලින් මේක ඉස්සෙල්ලා අපි මුලින්ම දිය කිරි වලින් තමයි තඹ ගන්නෙ. ඊපස්සේ තමයි අන්තිමටම ආයි දාන මිටි කිරි. මේ දිය කිරි වලින් තඹගෙන ඉවරලා මේක හොඳට තැම්බුණාට පස්සේ ඒක තැම්බෙන්න ටිකක් වහලා තියාගෙන ඊට පස්සේ ඔක හොඳට තැම්බුණාට පස්සේ තමයි මිටි කිරි දාන්නේ. මිටි කිරි දාලත් නටනකොට තමයි අර බැදගත්තු හාල් පොල් ටික දාගන්නේ. ඒ ටික දැම්මම තමයි මේකේ ඉන්නේ කොළටිය. මේ විදිහට හදන්න කොහමද බලන්න කාලෝ වෙලා. කෑවොත් අනිවාර්යෙන් තව පාරක් හදාගෙන කනෝම තමයි. ඒ තරම් රසයක් තියෙනවා. ඔයාලා හදලා බලන්න try කරලා මේ විදිහටම. අනිත් එක මාර ගුණයි මේක. කොස් ඇට එක ඉතින් පාරන මිනිස්සු දන්නව කොච්චර ගුණද කියලා. දැන් ඉන්න අය දන්නේ නැතුණාට එහෙනම් අනිවාර්යෙන් කාලා බලන්න. අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මාපිය ෆලෝ කරගෙන යන්න ආදරේ මතක් කරනවා. ඔයාලට එනම් සුබ දවසක් ජය වේවා. හදේ මල් පිපිනා